අයිබෝවන් මේ කෙටි පණිවිඩය නිකුත් කිරීමට මා හිතුවේ පහුගිය දින කීපය තුළ වර්තමාන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය මීට පෙර හිටපු ජනාධිපතිවරුන්ට වඩා තුන්ගුණයක් වැඩි කරගෙන ඇති බවත් වර්තමාන ජනාධිපතිවරයා තමන්ගේ පුද්ගලික හෝ වෙනත් කටයුතු සඳහා වැඩිපුර මුදල් වෙන් කරගෙන තිබෙන බව හුවා දක්වන ප්‍රවෘත්ති පළ වුණා. ඉතින් මේ වර්තමාන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ තිබෙන රුපියල් බිලියන 11ක මුදලින් වැඩිම ප්‍රමාණයක් වෙන් කර තිබෙන්නේ ඔබේ එහෙම නැත්නම් මහජනතාවගේ සුභසිද්ධිය සඳහා වන ව්‍යාපෘති සඳහා බව ඔබ දන්නවාද? මම ඒ ගැන උදාහරණ කීපයක් කියන්නම්. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා රුපියල් බිලියන 5ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම මා විසින් යෝජනා කරන ලද පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ප්‍රවේශය සඳහා රුපියල් බිලියනයක් එහෙම නැත්නම් මිලියන 1000ක් වෙන් කරලා තිබෙනවා. ඉතින් මේ මුදල් ජනාධිපතිවරයාගේ පුද්ගලික වියදමට හෝ එහෙමත් තබා ජනාධිපති කාර්යාලයේ එතුමාගේ වෙනත් රාජකාරී සඳහාවත් යොදා ගන්න මුදල් නෙමෙයි. මේවා සම්පූර්ණයෙන්ම මහජනතාවන ඔබගේ ව්‍යාපෘති සඳහා තමයි වෙන් කරලා තියෙන්නේ. ඉතින් එතකොට කෙනෙකුට අහන්න පුළුවන් ඇයි එහෙම කරන්න කියලාත්. ඉතින් ඒකටත් හේතුව මට ඇත්තටම පුද්ගලිකව පැහැදිලි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ලෙස පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති අපි තව ටික කාලෙකින් එළියට ගෙනනවා. ඒ සඳහා වන අනපනත් සමග මේ වගේ වියදම් අපට ඉදිරියේදී කරන්න පුළුවන්. නමුත් මම මේ ගැන ජනාධිපතිවරයා සමග කතා කරද්දී අපි එතුමාට අවශ්‍ය වුණේ රටේ ආර්ථිකයට මේ පර්යේෂණ සහ සංවර්ධන ඉක්මනින් දායක කරගන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය නම් එතුමාට තිබුණා මෙවැනි දේවල් නොකර මේ වගේ දේවල් වලට සම්බන්ධ නොවී ඉන්න. නමුත් එතුමා උත්සාහ කරන්නේ රටට මේ මොහොතේ ඉක්මනින් අවශ්‍ය මොනවද කියලා බලලා ඒ අවසාන අරමුණ සාක්ෂාත් කරගන්න තමයි එතුමාගේ වැය ශීර්ෂය යටතේ මේ මුදල් වෙන් කරේ. එතකොට ඒවා රටේ නීති රීතියට අනුකූලව සියලුම ඒ ආකාරයෙන් තමයි සිදුවන්නේ. ඒ ගැන මම තව මොහොතකින් පැහැදිලි කරන්නම්. ඊට ඉස්සෙල්ලා මට පොඩි හාස්‍යජනක දෙයක්ත් මතක් වෙනවා. ඒ තමයි මීට පෙර හිටපු ජනාධිපතිවරුන් ගේ වැය ශීර්ෂවල තිබුණා එක ප්‍රධාන අංගයක් ලයින් අයිටම් එකක් ජනාධිපති උපදේශකවරුන් සඳහා වූ බිලියන ගණන් මුදල් වෙන් කිරීම. දුසිම් ගණන් උපදේශකයෙක් හිටියා. නමුත් වර්තමාන ජනාධිපතිවරයාට මාද ඇතුළුව උපදේශකයන් කිහිප දෙනා ඉන්නේ. ඒ සඳහා වන වියදම රුපියල් 0යි. මමද ඇතුළු අපි අනිත් උපදේශකයන් පඩියක් ගන්නේ නැතුව කිසිම දෙයක් ලබා ගන්න නැතුව ඒ වෙනුවට අපි අතින් වියදම් කරන් ඇවිත් තමයි මේ මහජන සේවය කරන්නේ. ඉතින් මෙවැනි ලයින් අයිටම්ස් වර්තමාන ජනාධිපතිවරයාගේ වියදම් ලයිස්තුවේ ඇත්තෙවත් නැහැ. එතකොට මම කිව්වා මේ මුදල් වෙන් කරේ මහජනතාව වෙනුවෙන්. දැන් අර පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ප්‍රවේශය සඳහා වෙන් කරපු බිලියනයත් අපිට තිබුණා ඕන නම් වංචා දූෂණ නැතුව වුණත් අපි දන්න හොඳ අයට බෙදලා දෙන්න. අපි එහෙමවත් කරේ නැහැ. මෙහිදී අපි කළේ මහජනතාවගෙන්ම ආයුධම්පත් අරගෙන භාෂා තුනෙන්ම වෙළඳන්නේ දමලා පර්යේෂණ අවසන් වෙන්න කිට්ටු අයගේ ආයුධම්පත් තිබෙනවා නම් ඒ සඳහා ආයුධම් කරන්න කිව්වා. ඒ වගේම මේ ඇගයීම් කරන්න මහජනතාව අතරේම ඉන්න විද්වතුන් පර්යේෂකයන් මහාචාර්යවරුන් අයටත් අපි ආරාධනා කරා. ඔවුන් 100 ගණන් එකතු වුණා. ඉතින් මෙහිදී ඊටාම පාරදෘශ්‍ය විදිහට විනිවිද භාවයෙන් යුතුව අපක්ෂපාතීව ලංකාවේ මෙතෙක් නොතිබුණු විදිහේ පියවර 5කින් සමන්විත ඇගයීමකුත් කරලා තමයි මේ මුදල් අපි ලබා දෙන්න උත්සාහ කරන්නේ. එහිදී කෙටියෙන් කිව්වොත් තාක්ෂණික විද්‍යාත්මක ඇගයීම, පරිපාලනයක ඇගයීම, වාණිජකරණය පිළිබඳ ඇගයීම, මූල්‍යමය ඇගයීම, රටේ නීති රීති අනුකූලව සිදුවන බවට කරන ඇගයීම ඇතුළු සියලුම කටයුතු, ඒ වගේම
විගණනාධිපති දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, ඒ වගේම ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, නැෂනල් ප්ලෑනින් ඩිවිෂන්, මේ සියලුම දෙනාව එකතු කරගෙන රටේ නීති රීති වලට අනුකූලව තමයි මේ මුදල උනත් අපි වියදම් කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි යම් කිසි කාලයක් මේ සඳහා ගත වුනේත්. ඉතින් මේ විදිහට තමයි අපි මේ රජයේ මුදල්, ඒ කියන්නේ ඔබගේ මුදල් වියදම් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් එවන් මොහොතක ජනාධිපතිවරයා තමන්ගේ පුද්ගලික වියදම් සඳහා හෝ රාජකාරී සඳහා හෝ මෙවැනි මුදල් වෙන් කරගෙන තිබෙනවා යන්න පැවසීම ඉතාම අසාධාරණයක්. ඒ කියන්නේ ඒක වැරදි. ඒක නිවැරදි කරන්න තමයි මා මේ කෙටි සටහන තබන්නේ. ඉතින් වර්තමාන ජනාධිපතිවරයා මම ඒ වගේම මේ රජයට සම්බන්ධ සියලුම දෙනා උත්සාහ කරන අපේ අවසාන අරමුණ දිහා බලාගෙන වැඩ කරන්න. ඉතින් එතනදී මේ දෙපසින් තිබෙන මෙවැනි දේවල් අපි තරම් දිහා බලන්නේ නැහැ. නිසා මෙවැනි දේවල්, මෙවැනි වැරදි ප්‍රවෘත්ති, ජනතාව නොමග යවන ප්‍රවෘත්ති මැවෙනවා. ඉතින් අපි ඒ ගැන නිවැරදි කිරීම කළ යුතු නිසා තමයි මා මේ සටහන තැබුවේ. ඉතින් අපි මේ විශේෂයෙන් මම සම්බන්ධ වෙච්ච මේ වාණිජ්‍ය පර්යේෂණ වාණිජ්‍ය කරන ප්‍රවේශී ඒ අරමුදල් ඔබ වෙත ඉතාම සුදුසු අයට ලබා දීම නුදුරේම සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.